ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ. අද අපි සෝදාන අනුමාන ප්‍රශ්න පත්‍රය පිළිබඳව සාකච්ඡා කරන්නයි. අපි ගිය අවුරුද්දේ ඕගොල්ලන්ට අනුමාන ප්‍රශ්න පත්‍රයක් අරගෙන ආවා. ඒ සඳහා විශාල යහපත් ප්‍රතිචාර ප්‍රමාණයක් ආදරණීය දෝල පුතාලාගෙන් මට ලැබුණා. ඒ නිසා ගොඩක් දෙනෙක් ඉල්ලුවා මේ අවුරුද්දට අදාළ අනුමාන ප්‍රශ්න පත්‍රයකුත් සාකච්ඡා කරන්නයි කියලා. ඉතින් අපි සෝදානම් වෙනවා අනුමාන ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්න. ඒ වගේම ඊට පූර්වයේ සඳහන් කරන්නට ඕනේ ගිය අවුරුද්දේ අනුමාන ප්‍රශ්න පත්‍රයත් මේ සමග බලන්න. සම්පූර්ණ විෂය නිර්දේශයම ඒ අනුමාන ප්‍රශ්න පත්‍රය බැලීම තුළින් ඔබට මතකයට පැමිණේවි. එහෙනම් අපි මෙතෙන් පටන් අනුමාන ප්‍රශ්න පත්‍රයත් එක්ක සාකච්ඡාවේ යෙදෙමු. එහෙනම් ඔබ සියල්ලම අනුමාන ප්‍රශ්න පත්‍රයත් එක්ක සම්බන්ධ වන්න. ආයිබෝවන් ආදරණීය දුවේ පුතේ මේ 2024 අනුමාන බුද්ධ ධර්මයේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවත් එක්ක තමයි ඕගොල්ලෝ එකතු වෙලා ඉන්නේ. පසුගිය වසර කිහිපයකම මම අනුමාන බුද්ධ ධර්ම ප්‍රශ්න පත්‍රයක් ඉදිරිපත් කරා. ටිකක් අසනීප වුණ නිසා මට ප්‍රශ්න පත්‍රයේ මේ පාර ටිකක් ඉක්මනට දෙන්න බැරි වුණා. මේ තමයි ඕගොල්ලන්ගේ 2024 අවුරුද්දේ අනුමාන බුද්ධ ධර්ම ප්‍රශ්න පත්‍රය. මම පළමුවෙන්ම සුබ පතනවා මේ 2025 අවුරුද්දේ තියෙන අපසාමාන්‍ය පෙළ විභාගයට ඔයගොල්ලෝ හොඳින් මුහුණ දෙයි කියලා මම සුබ පතනවා. ඒ වගේම මේ 2024 වර්ෂයට අදාළ විභාගය තමයි මේ අවුරුද්දේ පවත්වන්නේ. ඒ නිසා මම පළමුවෙන්ම ඔයගලන්ට නැවතත් සුබ පතනවා විභාගයට හොඳින් පිළිතුරු සපයලා ඉහළ ඒ සාමාර්ථයක් ලබා ගනී කියලා. අපි යමු පළවෙනි ප්‍රශ්නයට. සිදුවත් කුමාරයාගේ ගුරුවරයාගේ නම කුමක්ද? සාරවමිත්‍ර වහමුණු පඬිතුමා. සමත භාවනා වැඩිමෙන් ලැබෙන උසස් ඵල දෙකක් ලියන්න. මොනවද? අෂ්ට සමාපatti උපදවා ගන්න පුළුවන්, පංච අභිඥා උපදවා ගන්න පුළුවන්. බුදු පිළිම වල දක්නට ලැබෙන මුද්‍රා දෙකක් නම් කරන්න. මොනවද? අභය මුද්‍රාව, විතර්ක මුද්‍රාව නේද? සරියුත් මුගලන් අගසව් දෙනමගේ ගිහි කාලය හැඳින්වන නම් මොනවද? සරියුත් ආමුදුරන්ට උපතිස්ස කියනවා, මුගලන් ආමුදුරන්ට කෝලිත කියලා කියනවා. තුන්දර බෝධිය උදු පසේ මහරහත්. උපතිස්ස කෝලිත දෙදෙනාගේ පැවිදි නම් මොනවද? උපතිස්සට කියනවා සරියුත් කියලා, කෝලිතට කියනවා මුගලන් කියලා. බුදුරජාණන් වහන්සේගේ අසරණ සරණේ ගුණය පෙන්වන අවස්ථා දෙකක්. අසරණ සරණ ගුණය පෙන්වනවා මේ කෙත පහළුවේ ගොවියාට පිහිටවීම. ඒ වගේම බුදුරජාණන් වහන්සේ අසරණ වෙලා හිටපු රාජ්‍යමාලාවට පිහිට වුණා, පටාචාරාවට පිහිට වුණා. පුරිස ධම්මසාරථී ගුණය, ඒ කියන්නේ නාලාගිරි දමනය, ආලවක දමනය වගේ අවස්ථාවන් ගන්න පුළුවන්. අනනසුකය කියලා කියන්නේ ණය නොමැති වීම නිසා ඇති කරගන්නා සුඛය. සිංහලෝවාද සූත්‍රයේ දක්වන ආකාරයට නැගෙනහිර සහ බටහිර දිශාවල් වලට අදාළ සමාජ කණ්ඩායම් දෙක. නැගෙනහිර දිශාවට අයිති සමාජ කණ්ඩායම් තමයි දෙමෝපිය දූ දරුවෝ. බටහිර දිශාවෙන් අඹු සැමි කියලා ගන්න පුළුවන්. පස්සපච්චය වේදනා, ස්පර්ශය නිසා වේදනාව හටගනී. මහින්දාගමනයෙන් පස්සේ දිවෙච්ච මුල්ම සෑය තමයි තෝපාරාමයේ. සද්ධාවේ ප්‍රභේද දෙකක් තියෙනවා. ආකාරවතී සද්ධාව සහ මූලිකා සද්ධාව කියලා. පංච නීවරණ වලින් දෙකක් නම් කරන කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච. පොළොන්නරු යුගයේ රචිත සාහිත්‍ය ග්‍රන්ථයක් තමයි අපි දන්නවා සසන්දාවත, මෝදෙව්දාවත වගේ. අනුරාධපුර යුගයේ රචිත සාහිත්‍ය ග්‍රන්ථයක් තමයි මහා වංශය, දීප වංශය. සතර සංග්‍රහ වස්තු වලට අනුව අර්ථචරියාව කියලා කියන්නේ මොකක්ද? එහෙනම් සතර සංග්‍රහ වස්තු මොනවද? දානීය, ප්‍රිය වචනය, අර්ථචරියාව සහ සමානාත්මතාවය. දානය කියලා කියන්නේ දන් දීම නේද? ප්‍රිය වචනය කියලා කියන්නේ අපි කතා කරනවා, ප්‍රිය වචනෙන් අපි කතා කරනවා නම් අන්න ඒක අපි කියනවා ප්‍රිය වචනය කියලා. අන්න ඒ විදිහට අපි සඳහන් කරන්න ඕනේ. ඊට පස්සේ අර්ථචර්යාව කියලා කියන්නේ මොකක්ද? අර්ථචර්යාව කියලා කියන්නේ ජනතා සුභසිද්ධිය වෙනුවෙන් කැපකිරෙනවා. පරාර්ථචර්යාව කියන එක තමයි දැන් මෙතන අදහස් කරන්නේ. ඒ වගේම සමානම්මතාවයේ සමානව කටයුතු කරනවා කියන එක. ඊළඟ එක යේ ධම්මා හේතුපබවා තේසං හේතු තථාගතෝ ආහ කියන ගාථාව සම්පූර්ණ කරන්න. යේ ධම්මා හේතුපබවා තේසං හේතු තථාගතෝ තේසං චයෝ නිරෝධෝ එවං වාදි මහා සමනෝ. බුදුදහමේ අන්දනන ප්‍රධාන භාවනාකාර දෙක මොනවද?
සමත භාවනාව සහ විපස්සනා භාවනාව. උම්මග්ග ජාතකයෙන් හා සස ජාතකයෙන් අපමා බෝසතාණන් වහන්සේ පූර්ණය කරන්නේ කුමන පාරමිතාද? උම්මග්ග ජාතකයෙන් නම් ප්‍රඥා පාරමිතාව, සස ජාතකයෙන් නිරූපණය කරන්නේ බුදුරජාණන් වහන්සේගේ මොනවද? දාන පාරමිතාව. ඒ වගේම සීල විමර්ශා, නෙක්ඛම්ම මකාදේව නේද? වීර්ය වන්නපත, කාන්ති ශාන්තිවාදී ඒ විදිහට ගන්න. ස්තූප ආකෘති 6න් දෙකක් නම් කරන්න. බුම්බුලාකාර, ධාන්‍යාකාර, ඝණ්ඨාකාර, ඝටාකාර, අම්මලාකාර, පద్මාකාර ඒ විදිහට ගන්න පුළුවන්. දැන් ස්තූපයක කොටස් ඇඳ නම් කරන්න. පුතේ ස්තූපයක් ඇඳලා ඒකේ අපි කොටස් නම් කරන්න ඉගෙන ගන්න ඕනේ. ඒක අනිවාර්යෙන්ම ඕගොල්ලෝ ස්තූපයක් ඇඳලා කොටස් නම් කරන්න පුරුදු වෙලා යන්න. දැන් ස්තූපයක ඉගලම කොටස චූඩාමාණික්කය තියෙනවනේ. ඒ තේරුණාද? මේ එහෙම තියෙනවා. ඊට පස්සේ ස්තූපයක ඊළඟට තියෙනවා චූඩාමාණික්කය කියන කොටස තියෙනවා. ඊට පස්සේ ඊළඟට තියෙනවා කොත් කැරැල්ල තියෙනවා, අතරස් කොටුව තියෙනවා. ඔය විදිහට ඊට පස්සේ ගර්භය තියෙනවා, ඊට පස්සේ පාදම තියෙනවා. හරිද? ඒ විදිහට ඒක පුරුදු වෙන්න ඕනේ. දැන් අපි ගත්තොත් එහෙම ඒක අපි ඔයගලන්ට දල වශයෙන් බලමු. අපි ඒක දැන් ඔයගලන්ට පැහැදිලි කරන්න. දැන් චෛත්‍යයක් ගත්තොත් චෛත්‍යයක ඉහළම කොටස අපි කියනවා ස්තූපයක ඉහළම කොටස සිළුමිණ. ඊට පස්සේ කොත් කැරැල්ල, දේවතා කොටුව, හතරස් කොටුව, ධාතු ගර්භය. ඔය විදිහට තමයි මේ ඒ චෛත්‍යයක තියෙන කොටස් අපිට නිරූපණය කරන්න ඕගොල්ලන්ට හැකියාවක් ලැබෙන්නේ. හරිද? හරි. ඊළඟට ලංකාවේ කලා ශිල්පීන්ගේ කලා කෞශල්‍ය බුද්ධ ප්‍රතිමා වලින් නිරූපණය කරන්නේ කොහොමද? දැන් ලංකාවේ කලා ශිල්පීන් බුද්ධ ප්‍රතිමා වලින් කලා ශිල්පීන්ගේ කලා කෞශල්‍ය බුද්ධ ප්‍රතිමා වලින් නිරූපණය කරන්නේ කොහොමද කියලා පහදනවා නම්, බුද්ධ ප්‍රතිමා ගත්තාම අපේ තියෙන සමාධි බුද්ධ ප්‍රතිමාව, අවගණ බුද්ධ ප්‍රතිමාව, ගල් විහාරයේ තියෙන බුද්ධ ප්‍රතිමා, ඒ සියලුම බුද්ධ ප්‍රතිමා වලින් බුදුරජාණන් වහන්සේගේ තියෙන අපරිමිත ගුණ සමුදාය, මහා කරුණාව නේද? 33 මහා පුරුෂ ලක්ෂණ, 80 ව්‍යංජන ලක්ෂණ, ඒ සියල්ලම හොඳින් නිරූපණය කරලා තියෙනවා. එතකොට කලා ශිල්පීන් බුද්ධ ප්‍රතිමා තුළින් තමන්ගේ කලා හැකියාව හොඳින් නිරූපණය කරයි කියලා පේනවා. ඊළඟට සිංහාලෝවාද සූත්‍රයේ උඩ දිශාව කියලා තියෙනවා. එතකොට මේ සිංහාලෝවාද සූත්‍රයේ උඩ දිශාවෙන් නිරූපණය කරන්නේ කවුද? ගිහි පැවිදි සම්බන්ධය නේද? ගිහි පැවිදි සම්බන්ධය තමයි එතනින් නිරූපණය කරන්නේ. එතකොට මේ ගිහි පැවිදි සම්බන්ධතාවය ගැන අපි කතා කරනකොට සිංහාලෝවාද සූත්‍රයේ තියෙන විදිහට කොහොමද ගිහි පැවිදි සම්බන්ධයේ යටතේදී කොයි ආකාරයටද ගිහියන් පැවිද්දන් වෙනුවෙන් කටයුතු කරන්නේ? මෛත්‍රී සාගත කාය කර්මෙන් කටයුතු කරනවා ගිහියෝ. මෛත්‍රී සාගත වචී කර්මෙන් කතා කරනවා, කාය කර්මෙන් කටයුතු කරනවා. මෛත්‍රී සාගත මනෝ කර්මෙන් ගිහියෝ කටයුතු කරනවා. ගෙදර සාසනික කටයුතු වලට ආවම දොරවල් වහන්නේ, ආමිසයෙන් සංග්‍රහ කරනවා. එතකොට විශ්ව කරුණු 6කින් ගිහියන්ට සලකන්න ඕනේ. පවෙන් වළක්වනවා, සුචරිතයේ යෙදෙනවා, යහපතෙන් අනුකම්පා කරනවා, ඒ වගේම නොඇසූ ධර්මය අහන්න දෙනවා, ඇසූ ධර්මය පිරිසිදු කළ දෙනවා, ඒ වගේ නිවන් දකින මඟ කියලා දෙනවා. ඒවා තමයි මේ යෙදියුතු දේවල්. එතකොට දියුණු සමාජය ගොඩනගා ගන්න අන්‍යෝන්‍ය වශයෙන් යුතුයකම් ඉටු කිරීමෙන් ඇති වැදගත්කම. සමාජයක් කියලා කියන්නේ පුද්ගලයන් දෙතනේ ඊට වඩා වැඩි පිරිසක් අපි සමාජයක් කියලා කියනවනේ නේද? එතකොට මේ සමාජයක් ගොඩනගා ගන්න කොහොමද? දැන් ගිහි පැවිදි යුතුයකම්, දෙමෝපිය දූ දරු වගකීම් යුතුයකම් සහ වගකීම්, ඊට පස්සේ ස්වාමි භාර්යා යුතුයකම්, ඒ වගේම යහළු මිත්‍රාදීන් යුතුයකම්, සේවක සේවිය යුතුයකම්, ඒ වගේම අපි ගන්නවා ගුරුවරු සහ ශිෂ්‍යයන්ගේ යුතුයකම්. මේ සමාජ සංස්ථාවන් හැම ඉෂ්ට වෙනකොට හොඳ යහපත් සමාජයක් එතන නිර්මාණය වෙනවා පුතේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙනම් ගුරුවරු හරියට ශිෂ්‍යයන්ට ඉගැන්වීම කරේ නැත්තම්, ගුරුවරු ශිෂ්‍යයන්ට හොඳ නරක කියලා දුන්නේ නැත්තම්, ඒ වගේම ශිෂ්‍යයන් ගුරුවරුන්ට හරි ගෞරව කරේ නැත්තම් යහපත් සමාජයක් එතන ගොඩනගන්න බෑ. සමාජය ගොඩනගන්නේ ගුරුවරු. විශාල දායකත්වයක් සපයන පිරිසක්.
එතකොට දියුණු සමාජයක් ගොඩනගන්න මේ විදිහට එකෙන් එක කරුණු දක්වලා ඒවා දියුණු සමාජයකට උපකාරී වෙනවා කියලා තාවුරු කරන්න. දස පාරමිතා වලින් දෙකක් නම් කරන්න. දාන, සීල, නෙක්ඛම්ම, ප්‍රඥා ඒ විදිහට. පාරමිතා පූර්ණය කරන ආකාරය තුන්වැනි ධර්ම මේවා. මොනේ? පාරමී, උපපාරමී, පරමත්ත පාරමී. යාපත් සමාජයක් ගොඩනගා ගන්න අන්‍යෝන්‍ය වශයෙන් යුතුයකම් ඉටු කිරීමේ ඇති වැදගත්කම පෙන්වා දෙන්න. එතකොට යහපත් සමාජයක් ඇති කරන්න නම් පාරමිතාවල තියෙන වැදගත්කමත් කොහොමද වැදගත් වෙන්නේ කියලා අපිට ප්‍රශ්නයක් හදන්න පුළුවන්. ඒ වගේම යහපත් සමාජයක් ගොඩනගා ගන්න එකිනෙකා අතර තියෙන යුතුයකම් සහ වගකීම් දියුණු වීමත් අපිෂේම වැදගත් වෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම යහපත් සමාජයක ගුරුවරු සහ ශිෂ්‍යයන් අතර හොඳ සම්බන්ධයක් තියෙනවා නම් යහපත් සමාජයක් ගොඩනගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ ගුරුවරු ශිෂ්‍යයන්ට හොඳ දේවල් කියලා දෙනවා නේද? ඒ වගේම තමන්ගේ යාළුවන්ට හඳුන්වලා දෙනවා. ඒ වගේම ගුරුවරු විසින් ශිෂ්‍යයන්ට තමන්ගේ ශිල්ප ශාස්ත්‍රය ගුරු මුස්තියක් නැතුව කියලා දෙනවා. එතකොට ශිෂ්‍ය ගුරුවරුන්ට උනස් දෙන්න නැගිටලා ආචාර කරනවා. ශිෂ්‍යයන් විසින් ගුරුවරයන්ට උපස්ථාන කරනවා. අන්න එහෙම වුණාම යහපත් සමාජයක් එතන ගොඩනගා ගන්න පුළුවන් වෙනවා. එතකොට ඒ විදිහට ගුරුවරු විතරක් නෙමෙයි අන්‍යෝන්‍ය වශයෙන් දැන් ගිහි පැවිදි යුතුයකම් හරියට සිද්ධ වෙනවා නම් ගිහියන්ව පවෙන් වළක්වා ගන්නවා නම් පැවිද්දෝ නිවන් මාර්ග කියලා දෙනවා නම් එතන ඇති වෙන්නේ යහපත් සමාජයක් නේද? එතකොට පළවෙනි සංගායනාව අපි දන්නවා බුද්ධ පරිනිර්වාණයෙන් 3 මාසයකට පස්සේ. දෙවනි සංගායනාව බුද්ධ පරිනිර්වාණයෙන් වසර 100කට පස්සේ තමයි තියෙන්නේ. ඇති වෙන්නේ. ඊට පස්සේ තුන්වෙනි සංගායනාව අශෝක රජුරුවන්ගේ කාලේ තමයි මේ තුන්වෙනි සංගායනාව පවත්වන්නේ. බුද්ධ ප්‍රජානන් වහන්සේ පරිනිර්වාණයට පත් වෙලා වසර 300කට ආසන්න කාලයක්, ඒ කියන්නේ සියවස් 3කට ආසන්න කාලයක් ගියාට පස්සේ තමයි මේ තුන්වෙනි සංගායනාව පැවැත්වීම සිද්ධ කරන්නේ. විශේෂයෙන්ම මේ තුන්වෙනි සංගායනාව නිසා සිදුවෙච්ච සේවය කියලා නිම කරන්න බෑ. රටවල් වලට විශේෂයෙන්ම නවරට සසුන් පිහිටවන්න මේ තුන්වෙනි සංගායනාව උපකාරී වෙනවා. එතකොට මේ සංගායනාව ගැන කතා කරද්දී මේ සංගායනාව තුනම අතිශයින්ම වැදගත් වෙනවා. එතකොට හතරවෙනි සංගායනාව ලංකාවේ මාතලේ අරවිකාරේ වසර 231කට පස්සේ තමයි තුන්වෙනි සංගායනාව තියන්නේ. පළවෙනි සංගායනාවට භික්ෂුන් වහන්සේලා 500යි, දෙවෙනි සංගායනාවට භික්ෂුන් වහන්සේලා 700යි, තුන්වෙනි සංගායනාවට 1000යි. පළවෙනි සංගායනාවේ ප්‍රතිඵල තමයි බාණක පරම්පරාවක් ඇති වෙනවා. පළවෙනි සංගායනාවට හේතුව සුභද්‍රා හාමුදුරුවන්ගේ අභද්‍ර වචනේ, දෙවෙනි සංගායනාවට හේතුව දසවස්තුව. ප්‍රතිඵලයේ විදිහට තේරවාද සහ මහායාන කියලා කොටස් දෙකකට මේ බෙදීමකට ලක් වෙනවා. ඒ වගේම දසාකප වස්තුව ප්‍රතික්ෂේප වෙලා යනවා. ඒ වගේම අටලොස් නිකාය අභේදයෙන් ඒක හේතු වෙනවා. ඊට පස්සේ තුන්වෙනි සංගායනාව ගත්තාම දුසිල්මතුන් 60000ක් සසුනින් ඉවත්ලා යනවා. ඒ වගේම කතාවත් උපකරණ ආදී අභිධර්ම ග්‍රන්ථ රචනා වීම සිද්ධ වෙනවා. බුද්ධ ශාසනයේ සංගායනා බුද්ධ ශාසනයේ තිරස්සතියට උපකාරී වෙන්නේ කොහොමද? පුතේ සංගායනා නිසා අර ධර්මය බොහෝ කාලයක් සුරක්ෂිතව පවතින එක හේතු වුණා. බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ විවිධ තැන්වල විවිධ පුද්ගලයන්ට දේශනා කරා. ඒව එකට ගොනු කරලා දේශනා වෙච්ච නිසා මේ ධර්මයේ ඊතර ආරක්ෂා වුණා. විශේෂයෙන්ම සෙව්වැනි සංගායනාව නිසා ධර්ම ග්‍රන්ථ සම්පාදනය වුණා, ත්‍රිපිටක ග්‍රන්ථ. ඒ නිසා විශාල අදටත් බුද්ධ ශාසනය අභාවයට ගියාම මේ ධර්ම ග්‍රන්ථ උපයෝගී කරගෙන ශාසනයේ නැවත පුනර්ජීවනය කිරීමේ හැකියාව තියෙනවා. ඊළඟට මහින්දාගමනයේ සිදු කාල පරිච්ඡේදය වෙනුවෙන් මෙරට පාලනය කළේ කවුරුද? දේවානම්පියතිස්ස රජුරෝ. දුමින්දාගමනය කියන්නේ මොකද්ද? සංඝමිත්තාතරණින් වහන්සේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ වැඩමවාගෙන ලංකාවට පැමිණි. ඒකට මහින්දාගමනයත් එක්ක මොනවද අපිට ලැබෙන්නේ? ස්තූප කලාව ආරම්භ වුණා. සර්වඥ ධාතුන් වහන්සේලා ලැබුණා. පැවිද්ද ලැබුණා. ඒකත් එක්ක අපිට හොඳ බෞද්ධ සංස්කෘතියක් නිර්මාණය වුණා. ඒක තමයි එතනදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අත්තනාවං කතම් පාපං කියන ගාථාව. අත්තනාවං කතම් පාපං අත්තනාව සංකිරිසති අත්තනා කතම් පාපං අත්තනාව විසුද්ධති. සුද්ධි අසුද්ධි පත්තත්තං ඥාඤ්ඤෝ අඤ්ඤං විසෝති. යමෙකු පව් කළොත්
නොහොම කෙලෙසෙන්නේ යමෙකු පව් නොකළොත්. එයින් නොහොම පිරිසිදු වන්නේ පිරිසිදු වීම අපිරිසිදු වීම තියෙන්නේ තමා කෙරෙහිමයි. එක් අයෙක්ට තවත් අයෙක්ව පිරිසිදු කළ නොහැක. ඒ වගේම සූකරාණීය සාදෝණී ගාථාව ගැන පොඩ්ඩක් බලාගෙන යන්න මේ පාර. සූකරාණීය සාදෝණී අත්තනෝ අහිතානිත යං වේතංච සාදුංච තං වේ පරම දුක්කරං. තමාට අහිතෝ අයහපත් දේ කිරීම ඉතා පහසුය. යම් දෙයක් තමාට වැඩදායකද යහපත පිණිස පවතී දේ වෙන දේ කරන්න ඉතාම අපහසුයි. ඒ කියන්නේ පාඩම් කරන්න එහෙම අමාරුයි නේද මේ ටිකේ. ඊට පස්සේ ධම්මපදය. ධම්මපදය කියන්නේ බෞද්ධයාගේ අපපොත. පොඩ ධම්මපදය ගැන ටිකක් බලා ගන්න මේ පාර. ධම්මපදයේ ගාථා 423ක් තියෙනවා, වග්ග 26ක් තියෙනවා. පුද්ගලයාගේ මෙලව දියුණුව, පරලොව දියුණුව පිණිස වටිනා දේවල් විස්තර ගොඩාක් මේ ධම්මපදයේ අන්තර්ගත වෙලා තියෙනවා. ඊළඟට චතුරාර්ය සත්‍ය නම් කරන්න. දුක්ඛාරය සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධාරය සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරය සත්‍ය. දුක්ඛ සත්‍ය කියන්නේ දුක. ඉපදීම දුකක්, ලෙඩවීම දුකක්, වයසට යාම දුකක්, මරණයටපත් වීම දුකක්, ප්‍රියංගෙන් වෙන්වීම දුකක්, අප්‍රියන් නායක වීම දුකක්, සිතෝ දේ එළි විදියට නොවීම දුකක්, සංක්ෂේපයෙන් කියව පංච උපාදානස්කන්ධයම දුකක්. කොහොමද චතුරාර්ය සත්‍ය ගැටලු නිරාකරණයට යොදාගන්නේ? දැන් දුක දුකට හේතුව දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය වගේ ගැටලුව ගැටලුවට හේතුව ගැටලුව නැති කිරීමේ මාර්ගය කියන පිළිවෙල ඔස්සේ අපිට ගැටලුව නැති කරගන්න පුළුවන්. සඳකඩ පහන. සඳකඩ පහන කියලා කියන්නේ කලාත්මක අතින් තාම වටිනා නිමවුමක්. විශේෂයෙන්ම දොරටු ඒ කියන්නේ පඩිපෙළක ආරම්භයේදී තියෙන ආරද චන්ද්‍ර ආකාරයෙන් නිර්මාණය කරලා තියෙනවා. සෙනරපරණ විතාන කියන ආකාරයට නම් සඳකඩ පහන කියන්නේ සංසාර චක්‍රය නිරූපණය කරන දෙයක්. දුර්ගම රජුරෝ කියලා කියන්නේ මහාවංශයේ පළවෙනි භාගයට ශ්‍රේෂ්ඨම පාලකයා කාවන්තිස්ස රජුරුවන්ගේ සහ විහාර මහදේවියගේ පුත්‍රයා. අනගාരിക ධර්මපාලතුමා ගැන කතා කරොත් දොණ්ඩේවි දේවා විතරණ කියලා තමයි කියන්නේ. කරෝලි සේවා විතරණ සහ මාලිකා ඒවා විතරණ කියන ළමාතන්ණියගේ පුත්‍රයා වෙනවා. සිරි දේවමිත්ත කියලා අන්තිම කාලේ පැවිදි වෙනවා. ඒරුකන්නේ චන්ද්‍ර විමල හමුතරෝ ගත්තොත් අභිධර්මයේ සම්බන්ධයෙන් අසල දැනුමක් තිබිච්ච ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඒරුකන්නේ චන්ද්‍ර විමල ස්වාමීන් වහන්සේ අභිධර්ම මාර්ගය ඊට පස්සේ පොහෝ දිනය ආදී වැදගත් ග්‍රන්ථ විශාල ප්‍රමාණයක් ලියුවා. ඒ වගේම කැලණි විශ්වවිද්‍යාලයෙන් මහාචාර්ය පදවියකුත් ලබා දීලා තියෙනවා. අනවදි සුඛය කියලා කියන්නේ අතිසුඛ, භෝග සුඛ, අනන සුඛ කියන තුනටත් වඩා විශාල සුඛයක්. තමන්ගේ අතින් කයින් වචනෙන් වරදක් උනේ නැහැ කියලා ඇති කරගන්න සුඛය අපි අනවදි සුඛය කියලා කියනවා. මෙන්න මේ විදිහට මේ පාර අපේ අනුමාන ප්‍රශ්න පත්‍රයක් පුතේ ඔයගලන්ට ඉදිරිපත් කරනවා. මං ආශිර්වාද කරන ඔය හැමෝටම හොඳට මේ පාර විභාගේ ලියලා හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ කියලා. එහෙනම් තෙරුවන් සරණයි.